ආයිබෝවන් සුබ දවසක් කියලා මම මේ මගේ විශ්වාධිපති YouTube channel එකේ ඔයගොල්ලන්ට අර්ථවත්ම වීඩියෝ එකක් දෙන්න තමයි හදන්නේ. දැන් මේ ගහ තියෙනවනේ. දැන් මේ මම මේ ගහේ තියෙන විශේෂ කොටස් ටිකක් පෙන්වන්න තමයි හදන්නේ. මේ තියෙන ගහ. ඔන්න ගහ. එතකොට දැන් මේ ගහ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. එතකොට මේ ගහේ කොළ හැදෙනවා, එතකොට ඉති හැදෙනවා, ගෙඩි හැදෙනවා, මල් හැදෙනවා. මේ ඔක්කොම සියලු දේම කඳ මහත් වෙනවා ඔක්කොම වෙනවා. එතකොට මේ ගහේ විශේෂ වූ කොටසක් තියෙනවා. මේ ගහේ ඔළුව හිස කොටස කොයි පැත්තද? එතකොට දැන් ගොඩක් කාණ්ඩ හිතන මේ ගහේ හිස කොටස අගිස්ස කියලා. ඒ කියන්නේ දලු දාන පැත්ත කියලා. එතකොට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හිස කොටස දලු දාන පැත්තට ගියොත් මේ ගහ වර්ධනයක් වෙන්න විදියක් නෑ. දැන් මිනිහෙක් හිටගෙන ඉන්නකොට මිනිහෙක්ගේ හිස කොටස උඩට දින්නේ මිනිහා මේ පරිසරය තුළ සතා සිව්පාවා මිනිසා ගමන් ගැනීමක් තියෙනවානේ. ඈතට ඕම ගමන් ගැනීමක් තියෙනවා. ඒ ගමන් ගැනීමෙන්ද හිස උඩට තියෙනවා. මොකද මේක පොළොවට සම්බන්ධ වෙච්ච කොටසක් නෙමෙයි හින්දා. නමුත් මේ ගහ ගමන් ගැනීමක් නැහැ. මොකද ගමන් ගැනීමක් නැහැ කියන්නේ පොළොවේ ශක්තියෙන් එක තැන වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එක තැන වර්ධනයක් සිද්ධ වෙනවා කියන්නේ දැන් අපි මිනිස්සෙක් ගත්තොත් මනුස්ස ශරීරයක් ගත්තොත් මිනිස්සයා කියන්නේ මේ පොළොවට ඔළුව තියාගෙන ඉන්නකොට කකුල් දෙක උඩට ආවා වගේ තමයි මේ ගහ වර්ධනය වෙන්න. මේ කොටස තමයි හිස කියන කොටස මේ තියෙන්නේ. මේ ගහේ හිස කියන කොටස තමයි මේ. එතකොට මනුස්සයාගේ හිස කියන කොටසේ මිනිසා ලොකු වීම කියන්නේ දෑසින් ගන්නවා පරිසරයේ තියෙන අලංකාර දේවල්. ඒ කියන්නේ ශරීරයේ වර්ධනය වෙන්න අවශ්‍ය කොටස්. ඒ ගන්න අවශ්‍ය කොටස් එක්ක ශරීරයේ වර්ධනය වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ස්නායු. මේ තියෙන ස්නායු මේ පොඩි මුල් වලින් මේ ස්නායු තියෙනවා. එතකොට අපේ ඔළුව හිස තුල මෙන්න මේ වගේ ස්නායු තියෙනවා. එතකොට අපිට මොන හේතුකින් හරි අපේ ඔළුවට හානියක් සිදු වුණොත් මේ ස්නායු වලින් යම් දුර්වලතාවයක් ඇති වුණොත් අපේ මොකද කරන්නේ? අපේ මුළු ශරීරයම කොටස් වශයෙන් විනාශයට පත් වෙනවා. නැත්නම් අප්‍රාණික වෙනවා. නැත්නම් ඒ කියන්නේ අපේ ශරීරයට මොකක් හෝ ගැටුමක් ඇති වෙනවා. ගැටලුව හේතුවක් ඇති වෙනවා. ඒ වගේම මේ ගහෙත් මේ මුල් පද්ධතියට ඒ කියන්නේ ස්නායු කියන මේ මුල් පද්ධතියට හානියක් සිදු වුණොත් මේ ගහේ තියෙන මේ අලංකාරත්වයේ එන්න විදියක් නැහැ. මොකද හේතුව මේ මුළු ගහාම පාලනය වෙන්නේ මෙන්න මෙතනින්. එතකොට මනුස්ස ශරීරය පාලනය වෙන්නේත් මෙතනින්. මේ හිස කියන කොටස. එතකොට හිසට මොකක් හෝ ආබාධයක් සිද්ධ වුණොත් මොකක් හෝ දෙයක් ගැටුමක් සිද්ධ වුණොත් එතකොට මේ මනුස්ස ශරීරයේ යම්කිසි විපර්යාසයක් සිදු වෙනවා. එක්ක අංග විකල වෙනවා, නැත්නම් ඇවිදින්න බැරි වෙනවා, නැත්නම් මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හෝ කොටසක් පරණ නැති වෙනවා. ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න. එතකොට මේ ගහත් ඒ වගේ තමයි. මේ ගහ වර්ධනය වෙනවා. මේ ගහ ගමන් කරනවා. ගමන් කරන්නේ කොහොමද? මෙන්න මේ ස්නායු හරහා තමයි ගමන් කරන්නේ. මේ තියෙන පුංචි මුල් පද්ධතියෙන් තමයි ගමන් කරන්නේ. එතකොට දැන් අපි මොනතරම් මිනිස්සෙක් ආහාර ගත්තත් සතෙක් ආහාර ගත්තත් මොනතරම්ම කොහොම ආහාර ගත්තත් අපේ ශරීරයේ ගන්න ආහාර පෝෂණය අනිවාර්යෙන් ඔළුවට ගිහිල්ලා තමයි ශරීරය පුරා විහිදවන්නේ. මොකද ඒ ඔළුව ඇතුලෙන් නිෂ්පාදනය වෙන හෝමෝනයක් වශයෙන් ශරීරයේ කොටස් වලට ගමන් කරලා තමයි පිටන්නේ. එතකොට දැන් මේ පුංචි ගහ වුණත් මේ පුංචි ගහේ මේ පුංචි කොළ මේ සියලු දේව නිර්මාණය වෙන්න වර්ධනය වෙන්න. එතකොට මේ වගේ අලංකාරත්වයක් තියාගෙන මේ විදිහට සම්පූර්ණව හැදෙන්න මෙන්න මේ විදිහට මේ මුලෙන් මේ පොළොවේ දින කොටස් ගන්න ඕන. එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් කියනවා මනුස්ස ශරීරයට කොහොමද පොළොවේ දින කොටස් ගන්න කියලා. එතකොට දැන් මේ මුලෙන් එහෙම ගන්නවා පොළොවට සම්බන්ධතාවයක් තියෙන හින්දා. එතකොට පරිසරයේ තියෙන බැඳීම් ගන්න කොහොමද? ඔළුවට මේ අපේ මනුස්ස ශරීරයට සතා සිව්පාවා දෑසින් තමයි ගන්න. ඒ කියන්නේ ඇහෙන් මේව බලනවා, ඇහෙන් බලලා වියල්ලා ඒ ඇහෙන් බලලා ඒ ගන්න ඒ කියන්නේ දර්ශනත් එක තමයි මොලේ ස්නායු වල මේ හෝමෝන එක නිෂ්පාදනය වෙන්නේ. එතකොට අපේ රෝම කූපයක් වර්ධනය වෙන පරිසරයක හක් අවශ්‍ය වෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන මොකද්ද අස්තියක් ශක්තිමත් වෙන්න මේ වගේ ගහක කඳක තියෙන දේ අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ රූපේ අලංකාර වෙන්න මේ පරිසරයේ දින ගහේ කොළේ මලේ දින අලංකාරය අවශ්‍ය වෙනවා. එතකොට මේ වගේ මේ බැඳීම් ගොඩකට
ලක් වෙන්න වෙනවා. එතකොට මම දැන් මේ පැහැදිලි කරන්නේ එතකොට මේකේ මේ දින මේ ස්නායු මේ දින මේ හිස කොටස අපි මෙතනින් මේ හිසට මෙන්න මේ ස්ථානයෙන් අපි කියන්නකෝ මේ අපි මේ පස් ටිකක් එක මුල් පද්ධතිය දිනන උඩින් කැපුවොත් මේ ගහ අනිවාර්යෙන් මැරෙනවා. එතකොට මේ මුලත් මැරෙනවා. එතකොට ටික උඩින් කැපුවොත් මේ ගහේ මෙතනින් දළු දාන උඩ ගැල්ල මැරෙනවා. එතකොට බලන්න අපේ මේ ගෙල කොටසෙන් අපි අපේ මේ ශරීරයට ඉස අයින් කරොත් අපේ ශරීරයත් විනාශයටපත් වෙන මේ විදිහට අයින් කරොත්. එතකොට අපේ ශරීරය එතනින් විනාශ නොකර ඉන් පල්ල මේ මෙහෙන් කොහෙන් ඕන විදිහට මොන විදිහට කැපුණත් අපිට ඒක නැවත පණ ගන්නන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ බලන්න මේ පරිසරයේ තියෙන ගහ කොළ මේ හැම දෙයක්ම මේ මනුස්ස ශරීරයට ගැලපෙනවා. ගලපන්න පුළුවන් නේද? එතකොට මේකේ මේ කඳ මතින් මෙහෙම ඉහළට යනවා. එතකොට අපි දෙපයින් ඈතට යනවා. එතකොට මේක මේ විදිහට මේ කඳ මතින් ගෙදර ගිහලා අතු විහිදිලා මේ අත ගිහිල්ලා ලස්සනට විහිදිලා යනවා. එතකොට දැන් මිනිස්සයා දෙපයින් ඇවිදිනවා, සතා සිව්පාවා දෙපයින් ඇවිදිනවා, පියාඹල යනවා. එතකොට ඒ වගේ ඈතකට යනවා. එතකොට මේ ගහත් එක්ක සියලුම බැඳීම් මේ ශරීරය තුළ දිනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයෙන් දේශනා කරලා පෙන්නලා තින්නේ මේ ගහකොළ පවා මේ සියලු වස්තුන් වලට පණ තියෙනවා. පණ තියෙනවා අපි වගේ ඇවිදිනවා අපි වගේ ගමන් කරනවා. මේ හැම දෙයක්ම අපි අතින් කරන සියලු දේ මේ ගස් කොළන් වලින් සිදු වෙනවා. ඉතින් ඒකින්ද මෙන්න මේ වගේ මේ මෙන්න මේ වගේ හිස් කබල ඇතුලේ අපේ සම්පූර්ණම මේ ගහේ වගේ පුංචි මුල් පද්ධතියක් පිහිටනවා. මේ මුල් පද්ධතිය තමයි අපේ ස්නායු කියන්නේ. මොකද මේ හැම මුලක්ම මේ ශරීරයට සම්බන්ධයි. එතකොට මේ හැම මුලක්ම මේ ශරීරයේ මේ කඳට සම්බන්ධයි. කොළ වලට, කඳට, පොත්තට, මලට ඒ හැම දෙයකම සම්බන්ධයි. එතකොට අපේ ඔළුවේ තියෙන හැම ස්නායුවක්ම අපේ ශරීරයේ කඳට මේ අස්ථි කොටස් වලට සම්බන්ධයි. එතකොට මීට වඩා අර්ථවත් විදියට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. මම ඒක වෙන දවසක වීඩියෝ එකකින් පෙන්නනවා. මොකද මේ කතාව පෙන්වන්න හරිම ලේසි. හිස කොටස කොතනද කියලා දැන් ඔයගොල්ලන්ට මෙතන පොඩි පැහැදිලි කිරීම වලදී පොඩි අඩුපාඩුකම් ඒක මට කමෙන්ට් වලින් හරි දාන්න. මොකද මේක ඇතුළේ ගැඹුරු අර්ථයක් තියෙන හින්දා පොල් ගෙඩියෙන් මට පොල් ගෙඩියක් ගත්තනම් පෙන්වන්න පුළුවන්. මනුස්ස ශරීරයේද ගහද කොළද ඕන දෙයකට හිස කොතනද නහර පිටලා තින්නේ කොහොමද? ඒ හැමදේම පෙන්වන්න පුළුවන්. ඒකින්ද මගේ මේ වීඩියෝ බලලා විශ්වාධිපති YouTube channel එකට කමෙන්ට් එකක් දාලා මට ප්‍රශ්නයක් දීලා මේ වගේ දැනුමක් සමාජගත කරගෙන යන්න ඉඩක් කඩක් ලබා දෙන්න කියලා තමයි මම අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මොකද මගේ ළඟ ලොකු දැනුමක් තියෙනවා. ඒ දැනුම ඔයගොල්ලෝ අතරට පෙන්වන්න මට යම් කිසි ඉඩක් දෙන්න කියලා තමයි මම අපේ ජනතාවගෙන් ඉල්ලන්නේ.